අපේ රටේ ලොකු දැඩි නියඟයක් පැතිරෙමින් පවතිනවා. වරින් වර කොළඹට වැස්සා Study a British degree online. Make an impact. Call now. මේ වැස්ස අවශ්‍ය ප්‍රදේශ අපට බත දෙන ගොවියාන්ගේ ප්‍රදේශය අනුරාධපුර මින්නේරි පොළොන්නරුව ආදී තැන්වල බොහොම දුකසේ අපි දැක්ක මාධ්‍ය හරහාම මිනිසුන්ට බොන්න වතුර ටිකක් නැහැ, සත්තුන්ට බොන්න වතුර ටිකක් නැහැ. සියලුම ගොයන් භෝග ආදී පාළු වෙමින් වේලෙලා යන තත්ත්වයට පත් වෙලාදී අපි දැක්කා. ඇත්තෙන්ම මීට පෙර ආතුවක් මේ අවස්ථාව තිබුණා. අපි මේ අවස්ථාවවලදී කල්පනා කළේ ඒ දවස්වල අපි මහා නියගයන් තුල මහානුභාව සම්පන්න වැහිපිරිත් දේශනාව පවත්වලා ගුවන් මගින් ලංකා පුරාම අපි පිරිත්පැන් ඉස්සා. මට මතකයි පසුගිය වකවානු දෙකම අපි ලක්ෂ වාරයක් වැහිපිරිත් දේශනාව පවත්වලා එහි ආනිසංස පෙන්වුවා අපි රටට. මොකද බුදුරජාණන් වහන්සේගේ දේශනා දිහා බලපුවාම උන්වහන්සේගේ දේශනාව අනුව උන්වහන්සේගේ මාර්ගයේ සත්‍ය අනුව අපි හරියට යමක් කළොත් ඒක වරදින්නේ නැහැ. අපි දන්නවා විශාලා මහනුවරට ඇතිවෙච්ච තුම්බිය පිළිබඳව අපේ බුදුරහාමුදුරන් වහන්සේ වැඩම කරවලා විශාලා මහනුවර ඒ තුම්බියම දුරු කර අසන සූත්‍රය දේශනා කරලා. ඒ වගේම දීඝාය කුමාරයාගේ අවුරුදු 80ක් ජීවත් වෙන්න තරම් පිරිත් දේශනා පවත්වලා ආශිර්වාද කරලා තිබුණා. අපේ බණ පොතේ සාහිත්‍යවල මේ හැම දෙයක්ම සඳහන් වෙලා තිබෙනවා. මෙන්න මෙතෙන්දී මම කල්පනා කළා අත්දැකීම් රාශියක් තිබෙන නිසා මේ නියඟයට මේ ජල හිගේට මොකක් හරි පිළිමයක් වදන්න බොහොම පිරිසුදු විදිහට වැහිපිරිත ලක්ෂ වාරයක් දේශනා කරලා ඒ තුලින් ලැබෙන පිරිත්පැන් රට පුරා ඉහලා මේ වැස්සට නියඟයට කිසියම් සත්‍යයක් ලබා දෙන්න ඕන කියලා. ඇත්තෙන්ම මේ කාලේ වහින කාලයක් මිසක් ග්‍රීස්ම කාලයක් නෙමෙයි. දැන් වස් කාලය කියන්නේ ඒකයි. දැන් හැම එකක්ම අද වෙනස් වෙලා යෘතු වෙනස් වෙලා හැම දෙයක්ම මම හිතන්නේ න්‍යාය ධර්මත් වෙනස් වෙච්ච යුගයක තමයි අපි ජීවත් වෙන්නේ. ඒ නිසා අපි කල්පනා කළා පුළුවන් තරම් දුරට මහජනයා අපි ආරක්ෂා කරන්න ඕනේ. අපට බත දෙන ගොවියා, අපට කණ්ඩ දෙන ගොවියා අපි ආරක්ෂා කරන්න ඕනේ. අපට දාන දෙන මිනිස්සු අපි ආරක්ෂා කරන්නට ඕනේ. ඔවුන් වෙනුවෙන් අපිට කරන්න පුළුවන් එකම දේ තමයි මේ වගේ ආශිර්වාද කරලා මේ ව්‍යසන විපත්ති දුරු කරලා ඔවුන්ගේ අනාගත ජීවිත සාර්ථක කරගන්න අපි වැඩ පිළිවෙලක් කරන්න ඕනේ. ඇත්ත වශයෙන්ම මේක රජයේ මුල්වලා කරනවා නම් මීටත් වඩා හොඳයි. මොකද ජනතාව වෙනුවෙන් අපේ සඳහන් වෙලාම තිබෙනවනේ රාජා බහුව ධම්මිකෝ කියලා අහලා ඇතිනේ ඔක්කොම අහලා ඇති. ඒ නිසා මේක අපි රජයටත් මතක් කරාම උදේ මතක් කරා ජනාධිපතිතුමාගේ පෞද්ගලිකයන්ට කියන්න කියලා ජනාධිපතිතුමා දනුවරක වයින්නේ නු පෙරහැරට ගිහිල්ලා ඇවිල්ලා මේක කතා කරන්නම් කියලා. කෙසේ වෙතත් අපේ බලාපොරොත්තුව මහානුභාව සම්පන්න වැහිපිරිත් දේශනේ පවත්වලා රට පුරා පිරිත්පැන් ඉහලා අපේ ගොවියත් අපේ ජනතාවත් අපේ රට මේ වගේ ව්‍යසන වලින් ආරක්ෂා කරගෙන